ඒක අවස්ථාවකදී ශක්දේවිඳු බුදු පියාණන් ළඟට ඇවිල්ලා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දෙවිවරු වෙච්ච අපි මනුස්ස ලෝකයේ මිනිස්සු සියලු දෙව් මිනිසුන් මේ පංචකාම සම්පත්තියේ බුද්ධ විඳින්න හරි කැමතියි. නමුත් ඉතින් බෑනේ ස්වාමීනි මේක විඳින්න. මේක විඳ ගන්න හරියට බෑනේ කියලා. ඇයි ස්වාමීනි කියලා ඇහුවා. ඒ වෙලේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මහරජය දෙව් මහරජ කරුණු දෙකක් හින්දා කියලා. මොකද කාරණා දෙක? ඉස්සා මච්චරිය කියලා කියන්නේ මසුරු බව. ඉස්සා කියලා කියන්නේ ඉරිසියාව. එතකොට හිතන්නකෝ දැන් කොහොමද මසුරු බව කියලා කියන්නේ? කොච්චර අපිට හම්බුණත් ඇද්ද මදිද? දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක් ලක්ෂ 1.5ක් විතර උපයනවා කියලා අපි හිතමුකෝ. වෛද්‍යවරයෙක් මාසෙට ලක්ෂ 5ක් විතර හොයනවා කියලා හිතමුකෝ. දුප්පත් අහිංසක මිනිහෙක් එදා වේල කාලා ජීවත් වෙන කෙනෙක් දවසට රුපියල් 1000ක් උපයනවා කියලා හිතමුකෝ. ඔය තුන් දෙනාට මොක ඇතිද? ලක්ෂ 5ක් උපයන කෙනාට ඒක මදිනේ. එතකොට ලක්ෂ 1.5 උපයන කෙනාටත් ඒක මදි නැද්ද? මදි. 1000 උපයන කෙනාටත් ඒක මදි නැද්ද? මදි. එහෙනම් ලද දෙයින් සතුට වෙනවද? ඊට වඩා හීන ගොඩක් පස්සේ දුවනවද? තණ්හාව වැඩිකමට ආශාවන් වැඩි. එතකොට ලැබෙන දේ ඇද්ද මදිද? හොඳටම මදි. එහෙනම් මේ කියන්නේ බලාපොරොත්තු ඇති කරගන්න එපා කියනවා නෙමෙයි. මේ කියන්නේ තණ්හාවේ සීමාව කියන එක අපි අඳුර ගන්න ඕනේ. හැබැයි අපි ඕනාවට වඩා අපිට කොයිතරම් දේවල් තිබුණත් ඒ දෙයින් සතුට වෙන්නේ තව තව දේවල් අපි හොයන්න මහන්සි ගන්නවා. ඉතින් මේ කාරණාවද තරුණ පරම්පරාවේ අයට ඕගොල්ලන්ට හොඳට ගැලපෙනවා මෙතන වණ ඇහුවට. අද බලන්න තරුණ සමාජයේ කොයි වගේද කියලා මං හිතන්නේ අපිට වඩා හොඳට ගිහි සමාජයේ ඕගොල්ලන්ට ඒ ටික හොඳට තේරෙනවා ඇති. මොකද දුවනවා ඉවරයක් නැහැ. දවසක හති දාගෙන වැටෙනවා. දවසක මතක තියාගන්න අපිටමයි තේරෙන්නේ මේ දුවපු දේවල් පස්සේ ඇති දෙයක් නැහැ. දැන් අතර වෙන්න කාලේ හරි කියලා අපිට තේරෙන දවසක් එනවා. සමහර අයට කුඩා කාලේ තේරෙනවා. සමහර අයට හොඳටම තලත් ඇණි වෙලා තේරෙනවා. මං අහන්නම් දැන් මෙතන ඉන්නවනේ අපිට වඩා වයසින් වැඩිමල් අම්මලා තාත්තලා නැද්ද? ඉන්නවා. එතකොට මේ අම්මලා තාත්තලා ටික වැඩි හිටියෝ ඔයගොල්ලෝ ජීවිතේ තරුණ කාලේ අද අපි මේ දුවන දිවිල්ලම දිව්වේ නැද්ද? දිව නේද? හම්බ කරන්න දිව්වා, යුතුයකම් වගකීම් ඉටු කරන්න දිව්වා, ආසාවන් පස්සේ දිව්වා, හැඟීම් පස්සේ දිව්වා. දැන් තේරෙනව නේද? ඔච්චර වයසට යනකොට භාග්‍යවතුන්සේ ප්‍රඥා දශකය කියලා කියන්නේ අවුරුදු 40 පෙන්නහම 50ත් අතර අවුරුදු 10ටනේ. එතකොට කලපුරුදු දෙකපුරුදු පළපුරුදු අධ්‍යක්ීම් එක්ක තේරෙන්න පටන් ගන්නවා මේ වගේ ඇති දෙයක් නෑ කියලා. හැබැයි ඊට කලින් යොබ්බන මදය තරුණ කාලේ අපි තරුණ ජීවිත ගත කරනකොට භාග්‍යවතුන්සේ සඳහන් කරනවා අපිට තේරෙන්නේ නෑ ගොඩක් දේවල්. සමහරවිට අපි මේ වයසේදී ඉන්නේ කොහොමද? මන් තරම් තවත් කෙනෙක් මේ ලෝකේ තව නැහැ. ඇත්ත නේද? අපි තරම් තව කෙනෙක් මේ ලෝකේ තව නැහැ. ඕම් ඔහොම ඉන්නේ. ඔය කවුරුත් එන්න එපා මට අවවාද අනුශාසනා කරන්න මගේ වැඩ මම බලා ගන්නයි. එහෙම නෙවෙයිද? පොන්චිත්ත ඇත්තන් කේන්ති යනවා තරහ එනවා. අපි තිතට නෝලට රිටට හරි වැඩ කරන්න පටන් ගන්නවා. එහෙම නෙවෙයිද? නිසා වැඩිහිටියන් ගැන හොඳට හිතන්න. ඒගොල්ලොන්ගෙන් අත්දැකීම් ඉගෙනගෙන අහලා බලන්න. ළඟට ගිහින් අහන්න තාත්තේ අම්මේ ඕගොල්ලෝ දුවපු රවුමමද මේ අපි දුවන්නේ කියලා. ඒගොල්ලෝ එතකොට කට පුරා ගියා පුතේ අපි දුවපු පාරම තමයි උඹලත් මේ දුවන්නේ කියලා. දවසක නතර වෙන්න තීරණය ගන්න. ඒ නතර කිරීම අපිට බෑ වෙන කෙනෙකුට බෑ. Tamanටම ඒක නතර කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි නතර වෙලා බලන්නකෝ. නතර වෙලා බලන්නේ තියෙන සැනසීම කොයිතරම්ද කියලා. මුළු ලෝකේ මේක රැල්ලකට දුවනකොට Taman ඒ ගමන කඩලා දැම්මොත් එතන තියෙන මහ පුදුමාකාර සැපයක් විතරයි. ආන්ගේ සැපය ඔය පංචකාම සැපයට වඩා උතුම් කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඔක ඊට වඩා විස්තර සහිතව පැහැදිලි කළොත් මෙහෙම පැහැදිලි කරනවා. මුළු
ලෝකේම අයිතිකාරය බවට පත් වෙලා උප්පත්තිය ලැබනවට වඩා වටිනවා සෝතාපන්න ඵලය. මුළු ලෝකෙම අයිතිකාරය වෙලා උපදිනවට වඩා වටිනවා සෝතාපන්න ඵලය. එතකොට හිතන්නකෝ මේ සෝතාපන්න ඵලය කියන්නේ එහෙනම් මොන වගේ දෙයක්ද කියලා. කරුණු තුනයි. සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ කාරණා තුන නැති කිරීම, සංයෝජන ධර්ම තුන විනාශ කිරීම, ක්ෂය කිරීම. එනම් බුද්ධ ශාසනය කියලා කියන්නේ ඔබ හිතන දේ, අපි හිතන දේ නෙමෙයි, ඊට වඩා බොහෝම ගැඹුරු දෙයක්. බහින්න සුන්දරයි, ඇතුළට එන්න විචිත්‍රයි, පිටතින් පේන නෙමෙයි අභ්‍යන්තරයේ ඇතුළේ තියෙන්නේ. ඒ තරම්ම විචිත්‍රවත් දෙයක් මේ බුදු ශාසනය ඇතුළේ තියෙන්නේ. ඒ නිසා පුරා ගන්න අවස්ථාව ලැබිලා තියෙන වෙලාවේ පුරා ගන්න.